ආදරණීය සදාදරණීය යාළුවනේ මාර සීන් එකක් වෙලා තියෙන්නේ. කොන් වෙන සීන් එකක් තියෙන. ඉතින් මේ ගැන කතා කරනකොට එහෙම. දැන් මම මේ ඉන්නේ මේ සරණාගත කඳවුරේ. සරණාගත කඳවුරේ පේනව නේද මේ වැටවල් එහෙම ගහලා. යකඩ වටවල් ගහලා තියෙන්නේ. ඉතින් එළියට යන්න බෑ අපට. මේ එළියේ ඉන්නවා සුද්ධිය පොළු එහෙම අරගෙන ඉන්නවා ගහන්න. මාර සීන් එකක් වෙලා තියෙන්නේ. ඉතින් යුරෝපේට මොන වෙයිද දන්නේ නැහැ. ඉතින් ආයෙත් ලංකාවට පටවනවා කියලා තියෙනවා. ඉතින් බාරයකුත් ඔප්පු වෙලා කරලා තියෙන්නේ. මන්නම් ඔප්පු කරලා නේ බාරයක් වෙන්න ඉන්නේ මේ එහෙම වෙන්න එපා කියලා. ඕගලන්ට පුළුවන් විලෝන් විදියට ඉතින් මේ සෙත් පතල මොන හරි දෙයක් කරන්න. ඒ වුණොත් එමෙ ඉතින් මේ YouTube රස්සාවක් කරන්න වෙන එකක් නැහැ. ඉතින් ස්විට්සර්ලන්තේ එව්ව පෙන්වන්න වෙන්නේ නැහැ නේ ඕගොල්ලන්ට. හයියෙන් කතා කරන්න බෑ මේ කඳවුර ඇතුලේ ඉන්න නිසා. මේ සුද්දුන්ට එවනොත් එමෙ එළියේ ඉන්න උන් ඇවිල්ලා ගහන සීන් එකක් තියෙන්නේ අපට. දැන් මේ වගේ කිව්වාම මෙමුවා මේ දිරව ගන්න ඩයල්ස් ටිකක් ඉන්න මිලෝ රහන්න නැති ගොබ්බ වායලා ටිකක් ඉන්න. ඉතින් මේ YouTube අවකාශයේ සිරාටම මන්න ඉතින් මහත්තයෝ YouTube එකේ ඉතින් ඔය අනම්මනම් සීන් කරන්නේ මේ වගේ ගොබ්බ ඩයල්ස් වලට නෙමෙයි. පොඩ්ඩක් විතර තියෙනවනේ සීන් එක මොකද්ද කියලානේ. සරණාගත සීන් එක අම්මට සිරියා. අයියෝ සාන්ත. ඒක නයි වෙනවා පස් වෙලා වීඩියෝ එකක් කරමු සීන් එක මේ යුරෝපේ කිව්වම බන් තව එකක් කියන්න ඕන සීන් එක. හරි යුරෝප් කිව්වම පස්සේ මම මේ ආවා මේ අර හිලට බෝලේ දාන සෙල්ලම තියෙන්නේ. මේ තියෙන බෝලේ මේ බෝලේ අර හිලට දාන්න ඕනේ. පොඩි ආතල්ලයක් ආතල් නෙමෙයි ඉතින්. නිකන් ඉන්නේ මොනවද දෙයක් කරන්න යාවල්ලා. මොනගත් එක්ක. මේමයි ඉතින් යුරෝපේ කිව්වම පස්සේ වාල්ලා ඕක පත සයිස් ඉඩමක්. ඉඩමක් කියන්නේ එන පත සයිස් භූමියක් මහද්වීපයක් නේ ඕක. යෝගේ තියෙන රටවල් 68 මාරක් ඉතින්. යුරෝපේ කිය වැල්ලෙන් හදන්න එපා මෙතන රෙද්ද. මේ පොඩ්ඩක් බලහල්ලා ඉතින් හැම යුරෝපේ කිව්වම පස්සේ ඉතින් මේ ඔය බල්ගේරියා රොමේනියා සර්බියා රොමේනියා බල්ගේරියා හිම අවුලකුත් නැහැ. ඊට අමතරව මෙලෝ රහක් නැති රටවල් තියෙන්නේ අප්පා. එව්වත් ඉතින් ඔය යුරෝප මහද්වීපයට තමයි අයිති වෙන්නේ ඉතින්. එහෙම වුණා කියලා ඉතින් සිරා රටවල් ටිකක් තියෙනවනේ ඔගේ. මැද හරිය තියෙන රටවල් ටික. ඉතින් ඒ රටවල් වලින් මේ මිනිස්සුන්ගා ඉතින් ඔය අනම්මනම් කොන්ෆ්ලික්ට් සෝන් වල ඉන්න ඩයල්ස් වල කොන්ෆ්ලික්ට් සෝන් වල ඉන්න ඩයල්ස් වල මේ මරගා සෙට් වුණාන් පස්සේ ඉතින් මේ වගේ රටවලට එන්න පුළුවන්. ඒකත් ඇවිල්ලා වෙනම කතන්දරයක්. මම ඔය ගැන වීඩියෝස් දෙක තුනක්ම කරලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් එහෙම බලන්න ඉතින් ගිහලා ඒකේ ලින්ක්ස් ටික මම දාන්න පල්ලෙයා. ඒක නෙමෙයි අලුත්ම වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ඔය සරණාගත රෙෆියුජි අසයිලම් සීක් කළා රෙෆියුජි ස්ටේටස් එක ලබා ගන්න පුළුවන් ද ස්විට්සර්ලන්ඩ් වල මේ යන විදියට. එහෙම ලොකු සීන් එකක් නැහැ ඉතින්. ඒකත් අපි පස්සේ කතා කරමු. ඔය ස්විට්සර්ලන්ඩ් වල රෙෆියුජි කතන්දර ඇවිල්ලා වෙනම සීන් එකක් මහත්තරු නිසා නෝනවරුනි. අපි ඔක වෙනම කතා කරමු. දැන් ඔය යනවනේ මේ දවස්වල එන රැලි සීන් එකක් නේ. විශේෂයෙන්ම UK වල ඊට පස්සේ ඕස්ට්‍රේලියා බඩේ ගින්දරේ බැරුවා. එහෙම සීන් යන්නේ කියන්නේ. එහෙම නෙමෙයි. සිරාටම ත්‍රෙට් එකක් තියෙන උන්ට මේ එහෙම කතන්දර නෑ. එහෙම නෙමෙයි ඔය ලක්ෂ ගණන් දසදහස් ගණන් ආයන් පස්සේ ඒක සීන් එකත් එක වෙනම කතන්දරයක්. ඒක වෙනම කතා කරමු. දැන් මෙතන කියන්නේ ඇව්ව හැම එකම. නිකන් වාට දලා අදහසක් දෙන්න කියන්නේ මේ අවුරුද්දේ 2025 අවුරුද්දේ ජනවාරි මාසයේ සිට මේ වෙනකම් නෙමෙයි ජූලි මාසෙ වෙනකම් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ කී දිනෙක මේ ස්විට්සර්ලන්ඩ් වලට ඉල්ලලා තියෙනවද කියලා මේ අසයිලම් සීක් කළා. ස්විට්සර්ලන්ඩ් වලට අසයිලම් ඇප්ලිකේෂන්ස් ජනවාරි මාසයේ සිට ජූලි මාසෙ වෙනකම් ඇප්ලිකේෂන් 39ක් සෙට් වෙලා තියෙනවා. අසයිලම් සීක් කරපු කට්ටිය. මෙහෙම ඉතින් අසයිලම් සීක් කරපු පළියටම මේක ග්‍රාන්ට් වෙන්නේ කියන්නේ රෙෆියුජි ස්ටේටස් එක ලබා ගන්න බෑ. විශේෂයෙන්ම ලංකාවේ රටක ඔය තියෙන රේට් එක කියන්නේ ඇක්සෙප්ට් රේෂියෝ එක ඇවිල්ලා පට්ටම අඩුයි. සාමාන්‍ය 100ට 7ක් 8ක් වගේ තමයි සීන් එක තියෙන්නේ. මොකද ලංකාව කියලා කියන්නේ එහෙම මේ කොන්ෆ්ලික්ට් සෝන් එකක් නෙමෙයි දැන්. ඇෆ්ගනිස්තාන වගේ ගත්තොත් එහෙම මේ ජනවාරි මාසෙ සිට මේ වෙනකන්
ඇප්ලිකේෂන් 400 ගාණක් වගේ සෙට්ලා තියෙන. ඊට පස්සේ සිරියා, ඉරාන්, ඉරාක්, එරිත්‍රියා ඔයගේ රටවල් වලින් තමයි වැඩිපුරම refugee නෙමෙයි asylum application set වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම asylum seek කරලා asylum seek එක grant වුණාන් පස්සේ තමයි ඔයාලට refugee ඔයාලට මේ එකාට refugee status එකක් ලැබෙන්නේ. grant වුණාන් පස්සේ refugee status එකක් ලැබෙනවා. ඊට පස්සේ ඉන්න පුළුවන් දිගටම ස්විට්සර්ලන්ඩ් වල refugee කෙනෙක් විදියට. එහෙම නැත්නම් reject වුණාන් පස්සේ ආපු රටටම යවනවා. ඕකේ ගොඩක් කතන්දර තියෙනවා. පස්සේ වෙලාවක් යවලමු මේක. සමහර කට්ටිය ඉන්නවා මේ ටෙම්පරරි තියාගන්නවා. හිතන්නකෝ එයා රිජෙක්ට් කරලා තියෙන්නේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරලා තියෙන්නේ. යට ග්‍රාන්ට් උන්නේ නැහැ. ඒ වුණාට එහෙම යවන්නේ නැහැ. මොකද ඒ ගියොත් මේ රටට ආපහු ඩයල් එකට මේ ෂොට් එක හම්බෙන්න පුළුවන්. මානසික හේතු. ඒ වගේ හේතු මත මේ තියාගෙන ඉන්නවා ටෙම්පරරි ඒ තත්ත්වයේ සමනයකටපත් වෙනකන්. ඊට පස්සේ උදාහරණයක් විදිහට යුක්‍රේන් සීන් එක යුක්‍රේන් කට්ටියට ගොඩක් කට්ටිය 65000කට වගේ ප්‍රමාණයකට සෙට් උනේ refugee status S කියන එක. ඒ කියන්නේ එක temporary grant එකක්. අවුරුදු ගානකින් පස්සේ අපෝ ඒගොල්ලෝ යන්න ඕනේ. ඕම තමයි කතන්දරේ තියෙන්නේ. මම මේ නිකන් කිව්වේ දැනගන්න මේ අවුරුද්දේ ජනවාරි සිට මේ වෙනකන් application 35ක් 40ක් විතර asylum seek කරලා තියෙනවා ලංකාවේ කස්ටිය. අපි ඔන්න ඊළඟ වීඩියෝ වලින් පොඩ්ඩක් බලමු මේ refugee කතන්දරේ මොකද්ද වෙන්නේ. ඔය මේ YouTube එකේ නංගිලා මල්ලිලා නැන්දලා මාමලා බාප්පිලා මහප්පිලා කියන කතන්දර මේ සීන් අප්පා මේ දවස්වල යන රැල්ලනේ අප්පා ඒක ටවුමි ටොපික් එකනේ. ඒක නිසා ඒගොල්ලෝ වීඩියෝ කරනවා. බලමු මේ මෙහෙමයි යුරෝප් කිව්වන් පස්සේ මහත්යවර මම කලින් කිව්වා වගේ එන පත සයිස් ලොකු රටක් හරියේ රටක් මේ මහද්වීපයක් ඔගේ තියෙන රටවල් 75 දන්නේ 60 උටාමාරක් තියෙනවා ඉතින්. ඒක නිසා මේ ගැන පස්සෙලා කතා කරමු. refugee scene එක හරියටම දැනගන්න ඕනේ කොහොමද වැඩේ වෙන්නේ, වැඩේ කරගන්නේ කොහොමද, එහෙම කරගන්න පුළුවන්ද? අපි බලමු ඉස්සරහට තව වීඩියෝ එකේ. එහෙනම් ගිහින් නම් ඒ ගැන දැනගන්න ඕන කට්ටිය පොඩි ආසාවක් ඇම්මක් ගැම්මක් එහෙම තියෙනවා නම් ඇම්මක් ගැම්මක් නෙමෙයි මේ ගැන දැනගන්න ඕන නම් ස්විට්සර්ලන්ඩ් වල වැඩේ වෙන්නේ කොහොමද කියලා හරියටම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් පොඩි ලයික් එකක් දාගෙන යන්න. පස්සේ වෙලාවක වෙන වීඩියෝ එකක් අපි හම්බෙමු. පස්සේ වෙලාව කිව්වන් පස්සේ මෙහෙම කියන්නත් ඕනේ ඉතින්. මට මේ වෙලාව සෙට් කරගන්න බැරි සීන් එකක් තියෙනවා මේ වීඩියෝ එඩිට් කරන්න, මේවා රෙකෝඩ් කරන්න. එහෙම නැත්නම් මහත්තියෝ සහ නෝනලා පට්ටම දේවල් සෙට් එකක් තියෙනවා. ඉතින් මේ කියලා තියන්න මට. කියන්න නෙමෙයි. මොකෙත් ඔයගොල්ලත් එක්ක ෂෙයා කරගන්න. බලමු ඉතින් මේ මට වෙලාව සෙට් වෙන විදිහට ඉදිරි කලාගතේ යථා කාලයේ තථා අයුරින් වීඩියෝ එකක් මේක සම්බන්ධව කරන්න හිතාගෙන ඉන්නවා. එන ගොයිලෙන් නම් ජය වේවා. Run with my time.